මීට පැය කිහිපයකට පෙර ඇමරිකානු හමුදාවන් වෙනිසුලාවට ඇතුල් වෙලා එහි නායකයා හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට රැගෙන ගොස් ඇති බවට පුවත්පළ වෙනවා. අපේ මේ සොයා බැලුම ඒ සම්බන්ධව. වෙනිසුලාව පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකා මහද්වීපයේ උතුරු දෙසට වන්නට. මේ රටට අසල්වැසි රටවල් වන්නේ බටහිරින් පිහිටි කොලොම්බියාව, දකුණින් බ්‍රසීලයත්, නැගෙනහිරින් ගයානා රාජ්‍යත්. ලෝ විශාලතම තෙල් සංචිතය පිහිටා ඇත්තේද වෙනිසුලාවේ උතුරු වෙරළ තීරයේ ආශ්‍රිතවයි. මෙය සමකයට ආසන්නයේ පිහිටි රටක් වෙනවා. වෙනිසුලාවේ වසර දහස් ගණනක ඉඳලා ගෝත්‍ර 3ක් වාසය කළා. ඒ අරවක්, කැරිව්, එවැගේම ටිමොටෝ කියුකා කියන ගෝත්‍ර 3. මේ ගෝත්‍ර 3න් ටිමොටෝ කියුකා කියන ගෝත්‍රය ඉතාමත් දියුණු කෘෂිකාර්මික ක්‍රමවේදයන් අනුව තම එදිනෙදා ජීවිතය ගත කළ ගෝත්‍රයක්. ක්‍රිස්ටෝපර් කොලම්බස් 1498 වසරදී මේ රටට ස්පාඤ්ඤ ජාතිකයෙක් විදිහට ගොඩ බැස්සා. එහිදී ජලය මත ඉදිකර ඇති නිවාස දුටු ඔවුන් මේ රට වෙනිසුලා හෙවත් කුඩා වෙනීසි විදිහට නම් කරනවා. ඉතාලියේ වෙනීසි ආකාරයට නිවාස මෙහිත් සකස් කිරීම හේතුවෙන් මෙම නම වුන් මෙයට යෝජනා කරනවා. මෙසේ පැමිණි ස්පාඤ්ඤ ජාතිකයන් වෙනිසුලාව තුළ රන් සෙවීම ආරම්භ කර. ඔවුන් 1523 පමණ වන විට වෙනිසුලාවේ ස්ථිරව පදිංචි වෙනවා. ස්පාන ජාතිකයන් විසින් මෙම වෙනිසුලාව තමන්ට යටත් රාජ්‍යයක් ලෙස සලකමින් කොකෝවා හා උක්වාකාවන් සිදු කරනවා. කෙසේ වෙතත් 1811 දී වෙනිසුලාව නිදහස් රාජ්‍ය බවට පත් වෙනවා. 1914 දී පමණ ඉතා විශාල වශයෙන් තෙල් නිදි වෙනිසුලාවේ ඇති බවට සොයා ගන්නවා. මෙයින් පසු ඉතා කෙටි කලකින් වෙනිසුලාව ධනවත් රටක් බවට පත් වෙනවා. එම ධනවත්භාවය කොතරම්ද කියලා කියනවා නම් 1960 විතර වෙනකොට ඔවුන් ලතින් ඇමරිකාව තුළ ධනවත්ම ඒකපුද්ගල ආදායමක් සහිත රට බවට පත් වෙනවා. 1999 දී හියුගෝ චාවෙස් බලයට පත්වන්නේ වෙනිසුලාවට සමාජවාදය හඳුන්වා දෙමින්. ඔහු ඇමරිකාව සම්බන්ධව දැඩි විරෝධී අදහසක් ඇති අයෙකු වෙනවා. ආර්ථිකය මුළුමනින්ම පාහේ තෙල් මත රඳා පවතිනවා. ඔහුගෙන් පසුව බලයට එන්නේ මීට පැය ගන්නකට කලින් ඇමරිකාවට රැගෙන ගිය නිකොලස් මදුරෝ මහතා. ලෝක වෙළඳ පෙළේ තෙල් මිල අඩුවීමත් සමග වෙනිසුලානු රටේ ආර්ථිකයද කඩා වැටෙනවා. වෙනිසුලානු රටේ සමස්ත ආදායමෙන් 95% පමණ බොරතෙල් මගින් උපයනවා. වෙනිසුලාව මුහුණ දෙන ලොකුම ගැටලුවක් වෙන්නේ දිනපතා එහි මුදල් වල වටිනාකම අවප්‍රමාණ වීමයි. එම බිඳ වැටීම කෙතරම් දෙයක් බිත්තර දෙකක් මිලදී ගැනීමට මුදල් නෝට්ටු බෑග් එකක් පමණ අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය නිසා රටේ සමස්ත ජනගහනයෙන් 90% පමණ අධික දරිද්‍රතාවයෙන් පෙළෙනවා. රට කරවන ආකාරය සම්බන්ධව නොසතුටටපත් ඇමරිකාව වෙනිසුලානු නායකයාට එහෙම නැත්නම් මදුරෝ මහතාට දැඩි ආර්ථික සම්බාධක දෛනිකව පනවනු ලැබුවා. මෙම හේතුවෙන් පෙර දිනේ ඇමරිකාව විසින් වෙනිසුලාට ප්‍රහාර එල්ල කරන මොහොත වන විට වෙනිසුලාව ලෝක ජාත්‍යන්තරයේ හුදකලා වූ රටක් බවට දේශපාලනමය වශයෙන් අස්ථාවරත්වයක් ඇති රටක් බවට පත්ව තිබුණා. ඇමරිකානු ප්‍රහාර හේතුවෙන් එරට ආරක්ෂකංශයේ සහ සිවිල් වැසියන් 40කට අධික ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් මේ වන විට පුවත්පළ වෙනවා. මෙම ඇමරිකානු මිලිටරි ක්‍රියාමාර්ගයෙන් පසු වෙනිසුලාවට කුමක් වෙයිද? ඔබ තවමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති subscribe බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘදවර මතක් කරන අතරේ 074332323 දරන WhatsApp අංකයෙන් අප හා සම්බන්ධ විය හැකි බවත් ඔබට මතක් කරන්න. තවත් මෙවැනි වැඩසටහනකින් නැවතත් හමු. එතෙක් ඔබට අයබෝවන්.